අපි බලමු ප්‍රෝටීන් හඳුනාගැනීමේ පරීක්ෂණය සිදු කරන්නේ කොහොමද කියලා. මේ ප්‍රෝටීන් හඳුනාගැනීමේ පරීක්ෂණයටම කියනවා බයුරේට් පරීක්ෂණය කියලා. එතකොට මේකට අපිට යොදා ගන්න පුළුවන් බිත්තර සුදු මදේ හරි පරිප්පු කුඩු කරලා ලබාගත්තු ද්‍රාවණයක් හරි ගන්න පුළුවන්. එතකොට අන්න එහෙම හදාගත්තු සාම්පල් එක අරගෙන ඒකට අපි එකතු කරගන්න ඕනේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මුලින්ම එකතු කරලා ඊට පස්සේ ඒ සාම්පල් එක අඩංගු නලයටම කොපර් සල්ෆේට් බිංදු කීපයකුත් එකතු කරගන්න ඕනේ. අන්න මේ මිශ්‍රණයට තමයි අපි කියන්නේ බයුරේට් කියලා. ඒකින්ද තමයි මේකට බයුරේට් පරීක්ෂණය කියලා කියන්නේ. ඊට පස්සේ ඒක එහෙම එකතු කරායින් පස්සේ ඒකේ ප්‍රෝටීන් තියෙන ද්‍රාවණයක් නම් ඒක පෙන්නම් කරන්නේ තද දම් පාටට මෙන්න මේ පාටට. ඊගාට මේක අපි හිතමු ප්‍රෝටීන් නැති ද්‍රාවණයක් නම් ඒකේ නිල් පාට වර්ණයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ නෙගටිව් ටෙස්ට් එකේදී නිල් පාට, පොසිටිව් ටෙස්ට් එකේදී ප්‍රෝටීන් තියෙනවා නම් තද දම් පාටක්.